ඉංග්‍රීසි වචන නම් ඕන තරම් දන්නවා. ඒත් වාක්‍යයක් හදාගන්න ගියාම නේද පොඩ්ඩක් හිර වෙන්නේ. එහෙනම් මේ විග්‍රහය හරියටම බලන්න ඕන දෙයක්. අද අපි බලමු තනි වචන වලින් එහාට ගිහින් සම්පූර්ණ ස්වභාවිකව ඇහෙන ඉංග්‍රීසි වාක්‍ය ලේසියෙන්ම හදන්න උදව් වෙන පොදු රටාවන් ටිකක් ගැන. ඇත්තටම මේක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් නේද? වචන ඔළුවේ තියනා. ඒත් ඒවා එකට ගැට ගහලා හරි වාක්‍යයක් කියන්න ගියාම තමයි පොඩි අවුලක් වෙන්නේ. හැබැයි බය වෙන දෙයක් නැහැ. මේකට හිතනවට වඩා සරල විසඳුමක් තියෙනවා. රහස තියෙන්නේ වාක්‍ය රටා. ඒ කියන්නේ පැටර්න්ස් ටිකක් අඳුනගන්න එකේ. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මොනවද කියලා පොඩ්ඩක් බලමු. මුලින්ම අපි බලනවා මිනිස්සු සහ අවස්ථා විස්තර කරන හැටි. ඊට පස්සේ කතාවක් රසවත්ව කියන්න පුරුවන් ක්‍රම. ඊළඟට දේවල් හරියටම සංසන්දනය කරන්නේ කොහොමද කියලා. ඊටත් පස්සේ වැඩක් කරගන්න ඕන විදිහ කියන්න උදව් වෙන පැටර්න්ස්. අන්තිමටම වැදගත්ම දේ ප්‍රශ්න අහද්දි ගොඩක් දෙනෙක් කරන පොඩි වැරද්දක් හදාගන්නේ කොහොමද කියලාත් බලමු. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. පළවෙනි කොටස මිනිස්සු සහ අවස්ථා විස්තර කිරීම. මේවා තියෙන්නේ එදිනදා ජීවිතේට නිතරම ඕන වෙන හරිම ප්‍රයෝජනවත් දේවල් ටිකක්. හිතන්නකෝ කවුරු හරි ඉන්නවා හරිව කම්මැලි. වැඩක් පටන් ගත්තොත් ඒක හරියට කරන්නේ නැහැ. එහෙම කෙනෙක්ට කියන්න පුළුවන් වචන දෙකක් තමයි මේ. ස්ලෑකර් කියන්නේ අර වැඩ මගාරින කම්මැලි කෙනාට. good for nothing කියන්නේ ඊටත් වඩා ටිකක් සැරයි. මෙලෝ වැඩකට නැති කෙනෙක් කියන අදහස තමයි එතනින් එන්නේ. දැන් බලන්න මේ උදාහරණ. He is such a slacker. අර such කියන එක දැම්මම ඒකේ තේරුම තවත් අද වෙනවා. හරියට ඌන මාරම කම්මැලියෙක් වගේ. ඊළඟට he is a good for nothing. ඒ කියන්නේ එයාගෙන් නම් කිසිම වැඩක් බලාපොරොත්තු වෙන්න බෑ කියන එක. හොඳයි. දැන් බලමු මේ රටාව on and off. මොකක් හරි දෙයක් හිතන්නකෝ වැස්සක් වගේ ටිකක් වෙලා වහිනවා, පෑයුවා, ආයෙත් වහිනවා. අන්න ඒ වගේ. එක දිගට නොවි සැරින් සැරේ වෙන දෙයකට තමයි on and off කියන්නේ. මෙන්න නියම උදාහරණයක්. I felt back pain on and off all week. නිකම්ම I felt back pain කිව්වොත් ඒක දිගටම තිබුණා කියලා හිතන්න පුළුවන්. ඒත් on and off කිව්වම පැහැදිලි මට මුළු සතිය පුරාම කොන්දේ අමාරුව ආවා ගියා කියන එක. හරියටම අදහස දෙනව නේද? හරි. අපි යමු දෙවෙනි කොටසට. කතාවක් කියනකොට ඒක තවත් රසවත් කරන්න අහන් ඉන්න කෙනාට ලේසියෙන් තේරුම් ගන්න උදව් වෙන පැටර්න්ස් ටිකක් තමයි දැන් බලන්න යන්නේ. මේක නම් මම හිතන්නේ හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. හිතන්නකෝ දිග කතාවක් කියන්න වෙලාවක් නැහැ නැත්නම් අහන් ඉන්න කෙනාට වෙලාවක් නැහැ. අන්න එතකොට කතාලේ අතුරු කතා ඔක්කොම අයින් කරලා කෙලින්ම අන්තිමටම දේ කියන්න පාවිච්චි කරන නියම ෆ්‍රේස් එකක් තමයි long story short. කතාව කෙටියෙන් කිව්වොත් කියන එක තමයි ඒ. බලන්න මේක long story short I missed the bus so I was late for work. ඒ කියන්නේ කතාව කෙටියෙන්ම කිව්වොත් මට බස් එක මග ඇරුණා ඉතින් මං වැඩට පරක්කු වුණා. ඇත්තටම බස් එක මග ඇරුනේ ඒයි සමහර විට එලාම් එක වැදුනේ නැතුව ඇති ඒ විස්තර ඔක්කොම නැතුව කෙලින්ම කාරණයට බහින්න පුරුවා. රෑට කියන්න අපි at night කියනවා. ඒත් හිතන්නකො මහ රෑ හැමෝමනිදී පාරේ සද්දයක්වත් නැහැ. අන්න ඒ වගේ වෙලාවක උන දෙයක් ගැන කියද්දි at the dead of night කියලා කිව්වොත් ඒ කතාවට වෙනම ගතියක් එනවා. මහ රෑ මැදියමේ වගේ අදහසක්. හොඳයි. දැන් අපි යන්නේ තුන්වෙනි කොටසට. මේක හරිම වැදගත්. අපි සිංහලෙන් හිතලා ඒ විදිහටම ඉංග්‍රීසියට පරිවර්තනය කරද්දී වෙන වැරදි මගහරවගෙන දේවල් හරියටම සංසන්දනය කරන පැටර්න්ස් ටිකක් ගැන බලමු. මේක බලන්න. ගොඩක් වෙලාවට අපි කියන්නේ this bag is not heavy කියලා. ඒක තේරුම මේ බෑග් එක බර නෑ. ඒත් අපිට කියන්න ඕනේ මේක එච්චරටම බර නෑ. හිතුව තරම් නෑ වගේ අදහසක් නම් අන්න එතනට තමයි අර that කියන වචනේ එන්නේ. This bag is not that heavy. ඒ වගේම this knife is not that sharp. මේ පිහිය එච්චරම කැපෙන්නේ නෑ. අන්න ඒ එච්චරම කියන අදහස එන්නේ that වලින්. මෙන්න තවත් ගොඩක් අය පටල ගන්න තැනක්. මේ කාමරේ මම හිතුව තරම් ලොකු නෑ කියන්න අපි the room is not big like I thought කියලා කියන්න යනවා. ඒත් ඒක වැරදි. හරිම රටාව තමයි as පාවිච්චි කරන එක. The room is not as big as I expected. ඒ වගේම the restaurant is not as good as people say. මේ රෙස්ටොරන්ට් එක මිනිස්සු කියන තරම් හොඳ නෑ. මේ as pattern එක මතක තියාගන්න ඕන. හරි. හතරවෙනි කොටස. මේකෙදී අපි බලන්නේ වැඩක් කරගන්න උපදේශක් දෙන්න, එහෙම නැත්නම් මොකක් හරි දෙයක් කරපු විදිහ පැහැදිලි කරන්න පාවිච්චි කරන පැටර්න්ස් ගැන. කවුරු හරි කෙනෙක් ලව අපි දෙයක් කරවගත්ත නැත්නම් අපිට බලින් දෙයක් කෙරෙව්වා කියලා කියන්නේ කොහමද? බලන්න මේ රටාව.
subject එක ඊට පස්සේ made ඊට පස්සේ කවුද එක කරේ ඊට පස්සේ verb එකේ base form එක. උදාහරණයක් විදියට the teacher made me write the essay again. ඒ කියන්නේ teacher මං ලව්වා රචනාව ආයෙත් ලිව්වා කියන එක. මේක පොඩි දෙයක් වගේ පේනුනාට හරිම වැදගත්. අපි කිසිම tool එකක්, ඒ කියන්නේ උපකරණයක් පාවිච්චි නොකර අතෙන්ම දෙයක් කරා නම් අපි කියන්නේ by hand කියලා. I sewed this shirt by hand. හැබැයි පිහියක්, ස්ක්‍රොපුනියනක් වගේ මොකක් හරි උපකරණයක් පාවිච්චි කරා නම් අපි කියන්න ඕනේ with a tool කියලා. I cut this with a knife. With knife නෙවෙයි, with a knife. කාට හරි දෙයක් අමතක වෙන්න එපා කියලා මතක් කරන්න ඕන නම් එහෙමත් නැත්නම් ආචාරශීලීව උපදේශක් දෙන්න ඕන නම් පාවිච්චි කරන්න පුළුවන් නියම ෆ්‍රේස් එකක් තමයි be sure to කියන්නේ. සිංහලෙන් අති කියන මතක ඇතුව කියන අදහසම තමයි. මේක පාවිච්චි කරන එක හරිම ලේසි. කරන්න ඕන ක්‍රියාවට කලින් be sure to කියන එක දානක විතරයි. Be sure to turn off the light. මතක ඇතුව light එක off කරන්න. Be sure to call me. මතක ඇතුව මට call එකක් දෙන්න. මේකෙන් අර උපදේශයට පොඩි friendly ඒත් වැදගත් ගතියක් එකතු වෙනවා. හොඳයි. අපි දැන් ඇවිත් ඉන්නේ අන්තිම ඒ වගේම ගොඩක් වැදගත් කොටසට. මේකදී අපි බලමු ප්‍රශ්න අහද්දී විශේෂයෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න අය අතරේ බහුලවම වෙන වැරද්දක් හදාගන්නේ කොහොමද කියලා. බලන්න මේ ගාන 9.5ක ප්‍රතිශතයක්. ඒ කියන්නේ 95%ක්ම මේ වගේ ප්‍රශ්නයක් මුලින්ම හදද්දී වරද්දනෝ. ඒකට හේතුව අපි අපේ මව් භාෂාවෙන් හිතන විදිහටම වාක්‍ය ගොඩනගන්න යන එක. ඉතින් මේක වැරදුනා කියලා හිතන්න එපා. ඒක සාමාන්‍යයි. හැබැයි හදාගන්න එක හරිම ලේසි. ඔයා කාගේ යාළුවා එක්කද ගියේ? මේක ඉංග්‍රීසියෙන් අහන්න ගොඩක් අය හදන්නේ with whose friend did you go කියලා. ඒක ග්‍රැමානුව වැරදි නෑ තමයි. ඒත් කතා කරන ඉංග්‍රීසියේදී, ඒ කියන්නේ natural English වලදී ඒක එච්චරම පාවිච්චි වෙන්නේ නැහැ. වඩාත් ස්වභාවික සුලභ ක්‍රමය තමයි අර with කියන එක වාක්‍යයේ අන්තිමටම දාන එක. Whose friend did you go with? මේක තමයි නියම ක්‍රමය. ඉතින් මේ කතා කරපු හැම දෙයකින්ම අපිට ගන්න තියෙන ප්‍රධානම පාඩම මොකද්ද? ඉංග්‍රීසියෙන් චතුර ලෙස කතා කරන්න රහස තියෙන්නේ තනි වචන 10 ගණක් මතක තියාගන්න එකේ නෙවෙයි. ඒ වචන එකට එකතු වෙන රට, ඒ කියන්නේ patterns හරියට අල්ලගන්න එකේ. එහෙනම් අද අපි කතා කරපු මේ patterns වලින් එකක් හරි තෝරගෙන අදම පාවිච්චි කරලා බලමුද? අද දවස් අතරත් කාත් එක්ක හරි කතා කරද්දී මේ එක රටාවක් හරි යොදවලා බලන්න. පුරුදු වෙන තියෙන හොඳම ක්‍රමය ඒක තමයි. උත්සාහ කරලා බලන්න.